යේසුපීටයි ඔබ හැම කෙනෙකුටම මම පාස්ටර් ඔස්මන් හොංකොංගේ ශ්‍රී ලාංකික කිතුණු සහභාගීත්වයේ පූජකතුමා ඔබ දන්නවා හෙට පෑලියගොඩ ජනතා දේව සභාවේ අපේ සුභාරංචි වැඩසටහන අපි පවත්වනවා. දැනටමත් ඔබ ඒ සඳහා පැමිණෙන්න සූදානම් වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. 800කට වඩා වැඩි ප්‍රමාණයක් දැනටමත් එන බව අපිට පොරොන්දු වෙලා තිබෙනවා. ඉතින් මේ වැඩසටහනට එන ඔබට මා මතක් කරන්නට අවශ්‍යයි ඔබ ඉන්න විශ්වාසයෙන් ඔබ උනන්දුවෙන් පැමිණෙන්න. ඇයි? ඔබ ඉන්නේ දෙවියන් වහන්සේගෙන් අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න. එහෙමනම් ඔබ රෝගීට යාත්නා කරගන්න, ඒ වගේම යේසුස් වහන්සේ පෞද්ගලික ගැලවුම් කාර්යස පිළිගන්න, ජීවිතයට අලුත් දෙයක් එකතු කරගන්න ඔබ ඒ බලාපොරොත්තුවෙන් ඔබ පැමිණෙන්න. උපරිමය මේ දේව මෙහෙදී ඔබ ලබා ගන්න. විශේෂයෙන් ඔබට මතක් කරනවා අපි පවුල් ගැන විශේෂ දේශනාවක් තිබෙනවා. ඒ වගේම රෝග අවශ්‍යතාව වෙනුවෙන් යාත්නා කරන්නට අපි පොඩි වේලාවක් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම සුභාරංචි දේශනාවක් අපි ඔබ වෙතට රැගෙන එනවා. ඔබ එන්න යේසුස් වහන්සේව පිළිගන්න බලාපොරොත්තු වෙන්න. අපි ආරාධනා කරනකොට ඔබ ඉක්මනින් ඉදිරියට එන්න. ඇවිල්ලා යේසුස් වහන්සේව පිළිගෙන ඒ යාත්නාව කරන්න. රෝග වෙනුවෙන් යාත්නා කරන්න එන්න කියනකොට ඔබ ඉක්මනින් ඇවිල්ලා රෝග වෙනුවෙන් යාත්නා කරලා සුවය ලබා ගන්න. මම මෙහෙම කියන්න ඔබ සුව වෙන්න යනවා. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ ස්පර්ශ කරන්නට යනවා. ඒ විශ්වාසයෙන් එන්න. ඔබගේ ජීවිතේ අලුත් දෙයක් බලාපොරොත්තුෙන් එන්න. මාවට කියන්න උදෑසන 10ට අපේ දේවමය අපි ආරම්භ කරන්නේ. 2ට අපි අවසන් කරනවා. ඒ ශාලාවට ඇතුළු වුණාට පස්සේ මම කලින්ම ඔබට කියනවා ඔබ ෆෝන් එක ඔබ ඔෆ් කරලා තියාගන්න. ඔබ ඒ ස්ථානයටත් ඇවිල්ලා ෆෝන් එකේ ඔහේ කාලය ගත කරන්න එන්න එපා. එහෙමනම් ඔබ ගෙදර ඉඳගෙන ෆෝන් එක ආන්සර් කරන්න ඒක හොඳයි. මොකද ඔබ ඉන්නේ විශේෂ දෙයක් බලාපොරොත්තු වෙමින්. එහෙනම් කැපවීමක් කරලා අවධානය යොමු කරන්න එන්න. එතෙන්ට ඇවිල්ලා එහෙම ඇවිදිවිද යන්නේ ඉන්න එපා. ඔබ දුර පළාත්වල ඉඳන් එන්නේ අලුත් දෙයක් බලාපොරොත්තු වෙමින්. එහෙනම් ඒ පැය කීපය උපරිමේ ලබා ගන්න මහන්සි ගන්න. දරුවන්ට විශේෂ වැඩසටහනක් අපි සැලසුම් කරලා තියෙන අවුරුදු 5 ඉඳන් අවුරුදු 15 දක්වා ඒ දරුවන්ට. එහෙනම් ඔබ අදම සුද්ධ බයිබලය නෝට්බුක් එකක් තියෙනවනේ ඒක ලෑස්ති කරන පෑනකුත් අරගෙන එන්න. දෙවියන් වහන්සේ අලුත් දෙයක් කරන්නට යයි. ඔබට ඇතුල් වෙනකොටම අපි විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ කොලයක් දෙනවා. ඒකේ කරුණාකරලා ඔබගේ නම ලියන්න ලෑස්ති වෙලා එන්න. ඔබ එන පළාත, ඒ වගේම ඔබගේ යාත්‍රා ඉල්ලීමක් තියෙනවා ඒක ලියන්න ලෑස්ති වෙලා එන්න. ඒ වගේම මේ වැඩසටහන් වල ඔබ අත්දැක්ක දේ ඒ ගැන පොඩි වචනයක් ලියන්න ලෑස්ති වෙලා එන්න. ඒක ලියලා ඔබට පුළුවන් යාත්‍රා ඉල්ලීම් පෙට්ටි ඉස්සරහා තියලා තියෙනවා 2ක්. ඒකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පිළිගන්න අයට ඒක ලබා දෙන්න පුළුවන්. එවිට අපි නොකඩ අයගෙන යාත්‍රා කරන්නට යයි. ඒ වගේම ඔබට ලන්ච් කූපන් එකක් ලැබෙන්න යනවා. ලන්ච් එක ගන්නට යනකොට ඒ ලන්ච් කූපන් එක ඔබට දීලා ඔබගේ ලන්ච් එක ලබා ගන්න පුළුවන්. අපි හැමෝටම වාඩි වෙන්න සැලසුම් කරලා තිබෙනවා. අපිට පුළුවන් හොඳ සහභාගීත්ව කාලයක් ගත කරන්න. උදෑසන 8ත් 9ත් අතර එන අයට අපි තේ එකක් දෙන්න ලෑස්ති කරලා තිබෙනවා උදේම එන අයට. ඉතින් එන්න. සහභාගීකම් පවත්වන්න එන්න. ප්‍රීතියෙන් එන්න. විශේෂයෙන් ඔබට මතක් කරන්න ඕනේ. දෙවියන් ඉවරෙච්ච ගමන් මම වේදිකාව අසල සිටිනවා. මම කැමතියි ඔබට කතා කරන්න පොඩි වේලාවක් හෝ. ඉතින් ඔබ ඇවිල්ලා මට කතා කරන්න. මම කැමතියි ඔබව දකින්න, ඔබ අඳුන ගන්න. මොකද මේකේ අරමුණේ මේ වැඩසටහනේ එක අරමුණක් ඒකයි. ඉතින් ඇවිල්ලා පොඩි වෙලාවට කතා කරලා ඕන යාත්නාවකුත් කරගෙන ඔබට යන්නට පුළුවන් කැමට. ඉතින් හෙට ඔබේ ජීවිතය වෙනස් කරන විශේෂ දවසක් කරගන්න. ඉක්මනටම එන්න ඒ ස්ථානෙට. පරක් වෙලා එන්න උත්සාහ ගන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න 10ට ඉස්සල්ලා එන්න. 10ට කලින් ඔබ ගිහලා ශාලාවේ වාඩි වෙන්න. දෙවියන් වහන්සේ ඔබ තුල බලවත් දෙයක් කරන්නට යනවා. ඉතින් එහෙමනම් හෙට දවසේ අපි හැමෝම හමුවෙමු පෑලියගොඩ ජනතා
දේව සභාවේ. ආමේන්. ඔබට මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් මේ තියෙන තොරතුරු පත්‍රිකාවල තියෙන නම්බර්ස් වලට ඔබට කෝල් කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. යේසු පිහිටයි ඔබ හැමෝටම.